හෙලෝ ඉතින් නම දැක්කම දන්න කොය තැන කියලා ද ඕටු අරේන කොමන්ලි මේක ඕටු කියල් තමයි කියන්නේ. තකොට අපි අධහිතුව පොඩ්ඩක් ඕටු එකත් කෙන ඊස්ලන්ඩල තිර ටල් එකෙන් කරන කේබල් කාරුත් ඒවගේම තව ට්‍රන්ස්පෝර්ට් මාධ්‍යයක් විදිර පාච්චි කරන මේ ලන්ඩන් ෆෙරිහ එකත් යන්න අපි එහෙම තමයි හිතාගෙන ආවේ. පොඩ මේක අතිසර කියන්න මේ ඕටුව එක් ගැනේ ඕටුව එක කියන්නේ එක මේ මල්ටිපර්පස් එන්ඩු අරයන එකක් මේක ගොඩක් මේ ඉන්ඩෂන් ඉවන්ස් ඉල්ළඟට මංගතර කැපසිදියකෙන් වැඩ්ඩි ලොකුම මේ ඇන්ට්‍රේට්මට කන්න පුලන් කම්පලෙක්් එක තමයි ඕටුව එක. ඊට අමතර මේ අතර තියෙන මේ ලස්සන කෙනෙ ලෝක තියෙන පොපියල බ්‍රන්ඩ් තියෙන ශපින් මෝල්ල එකේම තියෙන දැන් අපි එක්තෙන් දැනගමන්තම මේ වාට පේන දැන් අපි යනගමන් එතෙන්ට ලස්සන තැනක් ඇත්තරම ඕටුව එක කියන්නේ ලන්ඩනල ඊස් ලන්ඩන්නල තියෙන අයිකොන්නයක් කැනෙ ඕටුව කිවම එක හරි ප්‍රසිද්ධයි ගොඩක්ම ප්‍රසිද්ධ ඉස්ලන්ඩනල අයිකොන්නක් දිට එනම් බලමුකු මොකද වෙන්න කියලා ඔටුව කතුල ඉස්සල්ලා ඉට පස්ස අපියක් ඊළඟ ස්ටප් එකට කොහෙද අන් කේබල් කාවලට එතනත් ලස්සන කතාවක් තියෙනවා එතෙන්ට ගිහලා කතා කරමු මේක චුට්ටක් බලමු ඉස්සල්ලා අතන පොඩ්ඩක් මේ ගැන බලමු ඉන්නමු. දවල්ට පේනවා දැන් අපි ඉන්නේ shopping mall එක ඇතුලේ තාම ඉන්නේ. මේක ගොඩක් ලොකුම shopping mall එක. කියන්නේ අර ඉලිප්ස් එකකට හැඩ කියන්නේ රවුන්ඩ් half round විතර ලොකුවටම shopping mall එක ඇතුලේ shop එක බ්‍රෑන්ඩ්ස් වලින් තියෙන shops තියෙනවා. ඊට අමතරව මේක පොඩි විස්තරයක් මට කියන්න ඕනේ. මොකද මේ ඕටෝ එක තියෙන නෝර්ත් ග්‍රීන්විච් වල තියෙනවා කියන්නේ මේක 2007 තමයි ඕපන් කරලා තියෙන්නේ. ඒකට ඕපන් කිරීමට සාපේක්ෂව මෙහි තිබුණා 2012 වල සම ඔලිම්පික් ඊළඟට පැරා ඔලිම්පික් ඉවෙන්ට්ස් ඒවා ගොඩාරියක් ඉවෙන්ට්ස් මේ නෝර්ත් ග්‍රීන්විච් වල මේ ඕටෝ අරීනා කාසිත කරලා තියෙනවා. කියන්නේ එන්ටර්ටේන්මන්ට් කරන්න පුළුවන් හැමදාම වගේ ඕටෝ එකේ තමයි වෙලා තියෙන්නේ. තමතරම මේ ඕටෝ එක තියෙන්නේ රිවර් තේම්ස් එකේ නෝර්ත් බැංක් එකේ. කියන්නේ ලස්සන තැනක් කියන්නේ එළියට බැස්සාම එන්වයරන්මන්ට් එකේමත් ගොඩක් ලස්සනයි. ලොකු උස බිල්ඩින්ග්ස් වලින් ඊළඟට ලක්ෂරි අපාර්ට්මන්ට් ගොඩක් ලස්සනට හදලා තියෙන ටයිඩි ගොඩක් ක්ලීන් සිටි එකක් තමයි නෝර්ත් ග්‍රීන්විච් වල තියෙන්නේ. මේකට ඔක්කොම ඇටච් වෙලා තියෙනවා. දැන් අපිට ට්‍රේන් එකකින් ඇවිල්ලා බැස්සාම නෝර්ත් ග්‍රීන්විච් වල බැස්සාම එතනින් ඉඳගෙන 200 මීටර්ස් වලින් තමයි ඕටෝ එකට ලං වෙන්න පුළුවන්. එතනම තියෙනවා බස් ස්ටෑන්ඩ් එකක්. එතනම ලොකු බස් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. ඊට අමතරව ටැක්සි බේස් ඊළඟට අනිත් පැත්තට ගියාම ලන්ඩන් ෆෙරි එක ඊට පස්සේ එහා ඉවුරට යන්න අපිට කේබල් කා ඔක්කොම මෙතන ඒ කියන්නේ ඒ අවශ්‍ය හැම පහසුකමක්ම මෙතන තියෙනවා. ගොඩක් කට්ටියට ඇවිල්ලා මෙතන ගොඩ එන්ටර්ටේන්මන්ට් තමයි ගොඩක් මෙතන තියෙන්නේ. කියන්නේ එක ඉන්ටර්නැෂනල් ෂෝස් ඒ ළඟට ඊට අදාළ සමහර දේවල් ගොඩක් තියෙන මෙතන ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අහලා ඇති ලෝකේ ප්‍රසිද්ධ එකක් තියෙනවා එක්සෙල් ලන්ඩන් එක්සිබිෂන් හෝල් එක. ඒකත් තියෙන්නේ මේ ආසිද්දම තමයි. බලමුකෝ ඔය මං කිව්ව බිල්ඩින්ග්ස් තමයි වලට පේන්නේ දැන්. කාර් පාර්ක්ස් ඔක්කොම ඒ ටික මෙතන තියෙනවා. බලමුකෝ එහෙනම් පිළිදිමු දිගටම රැඳිලා මේ වගේ. අපි දැන් ඕටෝ එකෙන් එළියට ඇවිල්ලා මේක ඔය තියෙන පොඩි පාරවල් දිගේ නෝර්ත් බැංක් එක පැත්තට කියන්නේ ග්‍රීන්විච් නෝර්ත් බැංක් එක පැත්තට ඇවිදගෙන යන ගමන් ඉන්නවට උඩින් පේන කේබල් කාර් තමයි. මොකද අපේ ඊළඟ අරමුණ උනේ නෝර්ත් ග්‍රීන්විච් වල ඉඳගෙන අනිත් පැත්තට කේබල් කාර් වලින් යන්න. ඒ යන පැත්තේ පාරවල් දෙපැත්ත තමයි දෙපැත්ත තමයි ඔය පේන්නේ ඔයාලට. උඩින් කේබල් කාර් යනවා අර පේන්නේ නෝර්ත් ග්‍රීන්විච් ටර්මිනල් එක. ඔය පේන්නේ රිවර් තේම්ස් එක.
බාන්නක හදපු ලස්සන කොහොමද කියලා කොච්චර ලස්සනට ඒගොල්ලෝ ඒ එන්වයරන්මන්ට් එක හරි ගස්සලා තියනවද කියලා. අපි මේ නෝර්ත් ග්‍රීනිච් ටර්මිනල් එකෙන් ගත්ත රවුන්ඩ් ට්‍රිප් එක. ඒ කියන්නේ අපි එහා පැත්තට ගිහිල්ලා ආයි ඒ කේබල් කාර් එකෙන් මෙහා පැත්තට එන්න. මෙතෙන්දී අර මගේ කසින් අයියා කෙනෙක් එයාත් මට ජොයින්ට් වුණා. අපි ඒගොල්ලෝ අපි ඒ කියන්නේ අපි හැමෙල් එක තමයි මෙතන ඉඳන් ඉස්සරහට අපි කන්ටිනියු කරේ මේ වීඩියෝ එක. එතකොට මේ කේබල් කාර් ගැන කියනකොට කේබල් කාර් තියෙන්නේ ටේම්ස් රිවර් එක through ඒ කියන්නේ නෝර්ත් ග්‍රීනිච් බැංකේ ඉඳගෙන අනිත් පැත්තට රෝයල් වික්ටෝරියා ඩොක්ලන්ඩ් එකට යනකම් යනවා. අපිට ඕන නම් එතනින් අපිට ජර්නි එක ස්ටොප් කරලා එහා පැත්තේ ඉවරෙන් ඒ පැත්ත මේව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ආයෙ පාරක් රවුන්ඩ් ට්‍රිප් එකක් එන්න පුළුවන්. ගිලේ කේබල් කාර් එකේම අනිත් පැත්තට ආයෙ නෝර්ත් ග්‍රීනිච් පැත්තට එන්න පුළුවන්. දැන් අපි පොඩි කට්ටියක් ගොඩක් හිටපු ඉඳා අපි හිතුවා මේක ගිහිල්ලා රවුන්ඩ් ට්‍රිප් එක අනිත් පැත්තට මේ නෝර්ත් ග්‍රීනිච් පැත්තට එනවා කියලා. හැබැයි මේක අපිට යනකොට රිවර් තේම්ස් එක උඩ හයිම පොයින්ට් එක පෙන්වන්නේ මීටර් 90 කියන ගොඩක් උඩින් පෙන්නනවා. ඊට අමතරව මේක දිග තියනවා 0.62 මයිල්ස් විතර දිගක් තියෙනවා මෙහා ඉවුර ඉඳන් එහා ඉවුරට. ඒක ලස්සන අත්දැකීමක්. ඒ කියන්නේ මොකද ගඟ උඩට ගියාම දැනෙන ෆීල් එක, ඈතින් සිටි එයාපෝට් එක පේන විදිය, ඊළඟට මෙහා පැත්තෙන් O2 එක පේන විදිය, අනිත් ඉවුරෙන් XL එක, ඒ වටපිටාව ඔක්කොම හොඳට අපිට කේබල් කාර් වලින් ගියා මේ හැට විතර ආවහම මේ උඩ හරියදී හොද්දට පේනවා. කියන්නේ තේම්ස් රිවර් එකේ තියෙනවා මේ කියන්නේ හයිස්ම පොයින්ට් එක 90 මීටර්ස් විතර ඉන්නකොට ඔය ටික හොඳට අපිට පේනවා. එතකොට ගොඩ මට තව එකක් කියන්න මේක මේ 2012 විතර. ඒ කියන්නේ මෑත් ඉතිහාසෙ මීට අවුරුදු 13 විතර කලින් තමයි මේ කේබල් කාර් ඕපන් කරලා ඒක මේ ට්‍රාන්ස්පෝර්ට් එකක් විදියට පාවිච්චි කරන පටන් ගන්න තියෙනවා. මොකද ලන්ඩන් ගත්තාම එක විදිහේ ට්‍රාන්ස්පෝර්ට් තියෙනවා. ඒ කියන්නේ බස් එක අපිට යන්න පුළුවන්, ඕවර්ග්‍රවුන්ඩ් යන්න පුළුවන්, අන්ඩර්ග්‍රවුන්ඩ් යන්න පුළුවන්, නැෂනල් ට්‍රේන් එකක් යූස් කරන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් ෆෙරි එක යන්න පුළුවන්. ඊට අමතරව දැන් Uber bicycles තියෙනවා. ඊට අමතරව Uber scooters තියෙනවා, ටැක්සි තියෙනවා. ඔකේ ගොඩක් දේවල් තියෙනවා. ඒවට එකතු වෙච්ච අලුත්ම එක තමයි මේ කේබල් කාර් එක. කියන්නේ මෙතන ඉවුරු දෙකක් යා කරලා දාපු මේ TFL එකෙන් යූස් කරන එක ප්‍රවාහන මාධ්‍යයක් විදියට කේබල් කාර් පාවිච්චි කරනවා. දැන් මේ අපි රොයල් ඩොක් එකට කිට්ටු වෙලා දැන් අනිත් පැත්තට මෙතනින් ආපහු නෝර්ත් ග්‍රීනිච් පැත්තට යනවා. වලට පේන අපි රොයල් ඩොක්ලන්ඩ් එකට එන විදිය.
ඔන්න ඔහොම අපි රෝයල් ඩොක්ලන්ඩ් වලට ගිහිල්ලා දැන් අනිත් පැත්තට ආපහු අපේ එන්ඩකට එන ගමන් ඉන්නේ. ඒ කියන්නේ දැන් ආපහු අපි නෝර්ත් ග්‍රීනිච් පෙනින්සුලාගේ පැත්තට එන ගමන් ඉන්නේ. ලස්සන අත්දැකීමක් කේබල් කාර් වල යන එකත්. ගිහිල්ලා බලන්නකෝ. මේක තමයි අපේ අද දවසේ තිබිච්ච ඊළඟ ප්ලෑන් එක. මොකද දැන් කේබල් කාරුත් ගියා, ඕටෝ එකේ ත්‍රවුමක් ගැහුවා. තුන්වෙනි එක විතර අපි හිතන් හිටියේ ෆෙරි එක ත්‍රවුමක් යන්න. දැන් ඉතින් අපි දැන් මේවට පේන්නේ ෆෙරි එකේ කියන්නේ අපි දැන් නෝර්ත් ග්‍රීනිච් බැංක් එකේ තියෙන ෆෙරි කැපියා එකේ තමයි ඉන්නේ. අපි මෙතනින් ෆෙරි එක ගන්නවා. අරගෙන අපි ප්ලෑන් කරා සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන්න. ඒ කියන්නේ වෙස්ට්මින්ස්ටර් පියර් ගාඩ් තනක යන්න. ඒ කියන්නේ ඉස්සරහ කියන්නේ ලන්ඩන් ඉස්සරහට යන්න. දැන් අපි මේ ෆෙරි එක යනකම් queue එකේ ඉන්නේ. තව ටිකක් අපි ෆෙරි එක එනවා. පියර් එක නැගලා මෙතනින් පටන් ගන්නවා අපේ ෆෙරි ජර්නි එක ලන්ඩන් සිටි එකට යනකම්. දැන් ඔයගොල්ලන්ට පේන්නේ අපි යන්න හිටපු ෆෙරි එක ආවා. එකට අපි මේ නගින ගමන් ඉන්නේ. දැන් මේකේ තියෙන මේ කියන්නේ ලන්ඩන් රිවර් එකේ තියෙන එක එක ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන කම්පැනිස් කියන්නේ එක මල්ටි කම්පැනිස් මේව යූස් කරනවා. එයාලගේ එක එක සර්විසස් තියෙනවා. දැන් මේ අපිට තියෙන්නේ යන්න Uber එක. ඊට අමතරව කම්පැනි කීපයක් ලන්ඩන් තේම්ස් රිවර් එකේ ට්‍රාන්ස්පෝර්ට් විදියට එයාලගේ ෆෙරි පාවිච්චි කරනවා. හැබැයි මේ ඔක්කොම ඔපරේට් වෙන්නේ under the TFL. ඒ කියන්නේ Transport for London හරහා තමයි ඔක්කොම මේ ඔපරේට් වෙන්නේ. දැන් ඔයාලට පේනවාද අපි මේ ෆෙරි එක ඇතුලේ ඉන්නේ. අපි දැන් යන ගමන් ඒ කියන්නේ ෆෙරි එක අපි ඉස්සර අපිට අර ඉස්සරහ තියෙනවා. ඒ කියන්නේ අපිට වීව් එක බලන්න පුළුවන් ලොකු ග්ලාස් එකක් ඉස්සරහින් අපි ඉස්සලාම නැගින්ද අපිට chance එකක් හම්බුණා ඉස්සරහ සීට් එකේ වාඩි වෙන්න. අපි දැන් අපි කට්ටියම ගිහලා වාඩිලා ඉන්නේ බලන්නකො කොච්චර හොඳ සුන්දර අත්දැකීමක්. ඒක විඳින්න ඕන අත්දැකීමක් බලන්නකො කොහොමද කියලා.
ඔගොල්ලන්ට පේන මේ සුන්දර තේම්ස් රිවර් එකේ ඉස්සරහට ඇදලා යනකොට අපිට පහු කරන්න වෙනවා පිය කීපයක්. එතකොට ඒකෙදි දැක්කපු හැමදේම හරිම ලස්සනයි. ඒ කියන්නේ ගොඩක් අයිකන් දැක්ක. දැන් ඔයාලට පේන්නේ ලන්ඩන් වල තියෙන මේ most popular icon එකක්. ඒක ගොඩක් කට්ටිය මේක කියන්නේ ලන්ඩන් බ්‍රිජ් කියලා. හැබැයි ඇත්ත කතාව ඕක ලන්ඩන් බ්‍රිජ් නෙවෙයි. ලන්ඩන් බ්‍රිජ් කියන්නේ මේකට එහා පැත්තේ තියෙන බ්‍රිජ් එක තමයි ලන්ඩන් බ්‍රිජ්. ඒ කියන්නේ ඉතිහාස ලන්ඩන් බ්‍රිජ් විදිහට ලන්ඩන් බ්‍රිජ් දැන් නැහැ. දැන් තියෙන නිකන් බ්‍රිජ් එකක් විතරයි. ඔය මේ අපිට ඔය ඈතින් පේන්නේ ඔයාලට දැන් පොඩ්ඩක් ඉන්නකම් පේන්නකම් හරියට ඔය ඈතින් පේන්නේ ඔකට කියන්නේ ටවර් බ්‍රිජ් කියලා. ඔක ලන්ඩන් බ්‍රිජ් එක ගොඩක් කට්ටිය පටලවාගෙන කියනවා ලන්ඩන් බ්‍රිජ් කියලා. ඔක ලන්ඩන් බ්‍රිජ් නෙවෙයි. ඔක ටවර් බ්‍රිජ්. මම දවසක වීඩියෝ එකක් ගේනවා ලන්ඩන් වල තියෙන ඔක්කොම පාලම් වල. එතකොට මම ඔයාලට ඒක හිස්ටරියත් එක්කම කතාව කියන්නම්. එතකන් අද ටික විතරක් මේ විතර බලන්නකෝ. ඔය ඈතින් පේන්නේ ටවර් බ්‍රිජ් එක. ඉතින් තවත් එක දවසක ලස්සන වීඩියෝ එකකින් ගඟ දිගේ ඇවිල්ලා අපි අද දවස අවසන් කරන්න තමයි හදන්නේ. එහෙනම් අපි මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. දැන් අපේ එන්ඩ් එකට අපි ඇවිල්ලා තියෙන්නේ. තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙනකන් මාව subscribe කරලා like එකක් දීලා follow කරලා තියාගන්න. එතකන් ඔයගොල්ලන්ට bye bye.